හරි ආයිබෝන් ළමයි if conditional clauses අපි lesson එක පටන් ගන්න යන්නේ if conditional clauses වල second term එකට එනවා කිව්ව ලකුණු 10ක් ඒ ලකුණු 10 අරන් දෙන්න යන්නේ if conditional clauses lesson එකෙන් කොහොමද මේ පාඩම කරන්නේ මේ පාඩමෙන් මොන ප්‍රශ්නද අහන්න පුළුවන් ඒ වගේම මේ conditional clauses වල තියෙන type 1 2 and 3 කියන තුනම මම ඔයාලට කියලා දෙනවා මේ YouTube වීඩියෝ එක හරහා මේ වීඩියෝ එක දිග වැඩි වුණොත් එහෙම අපි ඊළඟ වීඩියෝ එකෙන් type 2 එකයි 3 එකයි අවසන් කරනවා. ඒ නිසා type 1 එක හරියට අහගෙන ඉන්න lesson එක හරියට අහගෙන ඉඳලා note එක හරියට හදාගෙන මට WhatsApp එකෙන් ඔයා note එක complete කරලා message එකක් එවන්න ඕනේ අපේ classes ඉන්න ළමයින් සහ classes නොවන අපේ ළමයි ටික. හරි. ළමයි if conditional clauses කියලා කියන්නේ conditional clauses වල බලාගෙන ඉන්නේ if conditional clauses කියන්නේ මොනවාද? condition එකක් කියන්නේ මොනවාද? condition එකක් කියන්නේ කොන්දේසියක්. එතකොට condition එකක් කියන්නේ කොන්දේසියක්. මේක ඇතුලේ අපි කතා කරනවා කොන්දේසි සහිත වාක්‍ය රටා තුනක්. conditional clauses කියන්නේ කොන්දේසි සහිත වාක්‍ය රටා. මේක ඇතුලේ ඔයාලගේ syllabus එකේ කොන්දේසි සහිත වාක්‍ය රටා තුනක් තියෙනවා. type 1 2 and 3 කියලා. A level වලට ගියාට පස්සේ zero conditional clause කියලා එකකුත් තියෙනවා. zero conditional clause කියලා එකක්. හැබැයි ඔයාලට ඒක නෑ. ඒ නිසා ඔයාලට තියෙන්නේ type 1 2 and 3 විතරයි. exam එකේදී මේ අවුරුද්දේ second term එකේ ඔයාට මේ පාඩමෙන් ලකුණු 10ක් වෙන් වෙනවා. ඒ නිසා අවධානයෙන් අහන් ඉඳලා ලස්සනට note එක complete කරගන්න හැම ළමෙක්ම. if conditional clause type 1 අපි කතා කරන්න යන්නේ. ළමයි type 1 එකේදී අපි කතා කරනවා possible at present. possible කියන්නේ වර්තමානයේ වෙන්න පුළුවන් දේවල්. possible at present. වර්තමානයේ වෙන්න පුළුවන් දේවල්. possible at present. ඔයත් ලස්සනට ලියා ගන්න possible at present කියලා. හරිද? possible at present. වර්තමානයේ වෙන්න පුළුවන් දේවල්. conditional clauses වල කොන්දේසියක් තියෙනවා ප්‍රතිඵලයක් තියෙනවා. For example, if it rains වැස්සොත් ප්‍රතිඵලය තමයි ප්‍රතිඵලය මොකක් වෙනවද වැස්සොත් එන්නේ ඉස්කෝලේ යන්නේ නැහැ මං ගෙදර නවතිනවා. I will stay at home. I will stay at home. I will stay at home. ඕක තමයි ප්‍රතිඵලය. එහෙනම් conditional clauses වල කොන්දේසියක් තියෙනවා ඒ වගේම ප්‍රතිඵලයක් තියෙනවා. කොන්දේසියට ඉංග්‍රීසි වලින් කියනවා condition එක, ප්‍රතිඵලයට කියනවා result එක කියලා. So මතක තියාගන්න conditional clauses වල දෙකක් තියෙනවා. මොනවාද ඒ දෙක? එකක් තමයි condition එක, අනිත් එක තමයි result එක. එහෙනම් මේ sentence එක ඇතුලේ if conditional clauses if එකෙන් තමයි පටන් ගන්න. if conditional clauses මේක තමයි condition එක. මේ කොන්දේසිය ඉටු වුණොත් වැස්සොත් ප්‍රතිඵලය මොනවා වෙනවද? ප්‍රතිඵලය result එක තමයි අද මම ඉස්කෝලේ යන්නේ නැහැ ගෙදර නවතිනවා. ඔය සිංහලෙන් ත් කියන අදහස එන්නේ. ඔයා හොඳට විභාගේ පාස් වුණොත් මම ඔයාට iPhone එකක් අරන් දෙනවා. ඔයා මහන්සිලා පාඩම් කරොත් ඔයාට ඒ නමයක් ගන්න පුළුවන්. possible at present වෙන්න පුළුවන් දේවල් වර්තමාන කාලේ. මේ බලා ගන්න ලස්සනට note එක දාගන්න. if it rains I will stay at home. ටක් ගාලා මම විනාඩියක් දෙන්නම් ඔයාට ටක් ගාලා මේක ලස්සනට ලියා ගන්න. ඉක්මනට වෙලා ගන්න එපා. ටක් ගාලා ලියා ගන්න ළමයි. දැන් මේ වෙලාවේ ළමයි ඔයාලගේ එක්සෑම් එකට තවත් මාස කිහිපයයි තියෙන්නේ. ඒ නිසා ඔයාලා වැඩ කරන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඒ වගේම තමන් ફોකස් එක හදා ගන්න ඕනේ. ફોකසින් කියන දේ හදාගෙන ලස්සන ගමනක් යන්න ඕනේ. මේ අන්තිම මාස 5ක් තියාගෙන ඔයාලා පිස්සු කෙලින්න බෑ.
ඔයාලගේ දෙමාපියන්ගේ සල්ලි, එතකොට ඔයාලගේ කාලය අපරාධේ නාස්ති කරගන්න එපා. අවස්ථාව හම් වෙලා තියෙනවා ඉංග්‍රීසි වලට ඒකක් ගන්න. ඒ නිසා ඒක ගන්න. වැඩ ටික හරියට ලස්සනට ප්ලෑන් කරලා තියෙනවා අපි. ඒ නිසා ඒ ප්ලෑන් එකත් එක්ක යන්න. Okay. If it rains, I will stay at home. මේක තමයි කතන්දරේ. ළමයි දැන් මම ඔයාලට කියලා දෙන්න යනවා type 1 එකේදී අපි කතා කරන ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා. මේක තමයි ගොඩාක් ළමයි පටලව ගන්නෙ. type 1 එකේ possible at present කියන එක ඔළුවේ තියාගන්න. ඉස්කෝලේදී ටීචර්ට අමතක වෙනවා සමහරවිට මේක කියලා දෙන්න. possible at present කියන එක. පැහැදිලිද කියන එක? possible at present කියන එක මතක තියාගන්න. එහෙම නැති වුණොත් එහෙම වැඩේ sorry.com වෙනවා. ළමයි මේකේ ස්ට්‍රක්චර් එක හදද්දි type 1 එකේදී අපි ලස්සන වැඩක් කරනවා. type 1 එකේදී අපි type 1 එකේදී ස්ට්‍රක්චර් එකට ගේනවා if එකත් එක්ක simple present tense එකක්. if එකත් එක්ක ගේනවා simple present tense එකක්. මොකක්ද ගේන්නේ? if එකත් එක්ක simple present tense එකක්. ආයි කියන්නේ මගේ අම්මලා ටක් ගාලා if එකත් එක්ක ගේනවා simple present එකක්. ඔය simple present tense එකට එකතු කරනවා ලස්සන දේවල් ටිකක්. if එකත් එක්ක ගේනවා simple present tense එකක්. දැන් මාත් එක්ක මතක් කරගන්න ආයෙත් වෙනම ටයිම් එකක් ගන්න එපා. ඉගෙන ගන්න මේ conditional clauses එක මේ වෙලාවේ ලියන ගමන් ඔළුවට දාගන්න. මාත් එක්කම පාඩම් කරගෙන. if එකත් එක්ක ගේනවා simple present tense එකක්. ඕකට අපි subject එකක් දානවා. subject එකත් එක්ක modal verbs තුනක් ගේනවා. මේ බලන්න subject එකත් එක්ක modal verbs තුනක් ගේනවා. මොනවාද ගේන්නේ අපි? subject එකත් එක්ක modal verbs තුනක් ගේනවා. හොඳට බලාගෙන ඉන්න. subject එකත් එක්ක ගේනවා modal verbs තුනක්. subject එකත් එක්ක modal verbs මේ බලන්න. ඔන්න. ලියවෙන්නේ නැද්ද? ලියවෙනවා. හරි. subject subject plus will, can, may plus verb number 1. අපි ඕකටම කියනවා verb number 1 එකට infinitive කියලා කියනවා. verb number 1 එකට තව ලස්සන වචනයක් කියනවා. මොකක්ද? infinitive. පැහැදිලිද කියන එක. එතකොට verb number 1 එක කියනවා. මේක තමයි if conditional clauses වල structure එක. අපි මේකට අනුව දැන් වාක්‍ය රටා හදන්න යන්නේ. if එකත් එක්ක simple present එකක් ගේනවා. උදාහරණයක් විදියට එයා මට කැමති වුණොත් මම එයාව බඳිනවා. එයා මට කැමති වුණොත් කියන වාක්‍ය හදන්නේ. condition එක හදනවා if she likes me. ඇය මට කැමති වුණොත්. දැන් මෙතනදී පොඩි එකක් එනවා. if she likes me. ඇයි මේ s එකක් දැම්මේ? ළමයි මතක තියාගන්න simple present tense වලදී ක්‍රියාපදය කියන එක්කිනා තියෙන්නේ බහුවචන ස්වරූපයෙන්. ඒ නිසා අපි ඒක වචන කතෘ කෙනෙක් ආව subject එක ඒක වචන වුණොත් මේ ක්‍රියාපදයකට s එකක් ගෙනල්ලා දානවා. ඔකත් මතක තියාගන්න. if she likes me මම මොනවාද කරන්නේ? ප්‍රතිඵලය මොනවා වෙනවද? එයා මට කැමති වුණොත් I will marry her. මම එයාව බඳිනවා. පැහැදිලිද කතන්දරේ? එතකොට මෙතනදී අපි කතා කරන්නේ possible at present වර්තමානයේ වෙන්න පුළුවන් දේවල්. ඕන තරම් වාක්‍ය දැන් ඔයාලට හදාගෙන යන්න පුළුවන්. මේ බලන්න. ඔයා මහන්සි වෙලා පාඩම් කරොත් if එකත් එක්ක simple present ගේන්න. if you study hard. දැන් මෙතන study කියන එක මෙතන මතක තියාගන්න බහුවචන ස්වරූපයෙන් තියෙන හේතුව තමයි you එක plural subject එකක් විදිහට තමයි අපි හඳුනගන්නේ. if you study hard මොකද්ද වෙන්නේ? you can get මම කියනවා ඔයාට A9ක් ගන්න පුළුවන් කියලා. you can get 9 A's.
ඔයා මහන්සිලා පාඩම් කරොත්. තවම කාලය ඇති මතක තියාගන්න. තවම කාලය ඇති. දැන් ඔයාලා ඉන්නේ මේ ජූලි මාසෙත් ඉඳන් ගත්තත් තව මාස 5ක් තියෙනවා. You can get 9 A's. ඕක තමයි කතන්දරේ. If you study hard you can get 9 A's. ළමයි ටක් ගාලා මේක ලස්සනට ලියාගන්න. ඉක්මනට ලස්සනට ලියාගන්න එක්සැම්පල් එක. මේ ස්ට්‍රක්චර් එක දාගෙන ටක් ගාලා ලියාගන්න. වෙලා ගන්න නේද? ඉක්මන් කරන්න. ඉක්මන් කරලා ලියාගන්න. එතකොට ඔයා if conditional clauses වල type 1 එක දැන් මේ ඉගෙන ගන්න ගමන් ඉන්නේ. මේ type 1 එක හරියට ඉගෙන ගන්න. එතකොට type 2 එක ලේසි, 3 එක ටිකක් වෙනස්. ඒ නිසා 1 එක හරියට අවධානයෙන් ඔළුවට දාගන්න ඕනේ. හරිද? පේන්නේ නැද්ද? ඕකේ. ලේසි ලොකු දේවල් නෑ. දැන් ඔළුවට දාගන්න if එකත් එක්ක simple present එකක් එනවා, subject එකත් එක්ක will එක ගේනවා. will එක ගෙනාවා විතරක් නෙමෙයි අපි. මේ මෙතන ළමයි subject එකත් එක්ක ඔයාට use කරන්න පුළුවන් modal verbs 3ක් එයාලා දෙනවා. will කියන්නේ මම යාව බඳිනවා. මට යාව බඳින්න පුළුවන් කියන අදහස. හැබැයි මතක තියාගන්න මේ අදහස් තුනක් වෙන්නේ if conditional clauses type 1 එකේදී විතරයි. ඊට පස්සේ මේ තුනම modals 3ක් වෙනවා. එතකොට ඔයා අදහස සමානව යනවා conditional clauses type 2 and 3 කතා කරද්දී. එහෙම ලොකු difference එකක් වෙන්නේ නැහැ. හැබැයි මේකේ ඇතුලේ වෙනසක් වෙනවා. ඒක ඔළුවේ තියාගන්න. එතකොට subject එකත් එක්ක will එක ගෙනාවොත් I will marry her අදහස මම යාව බඳිනවා. I can marry her මට එයාව බඳින්න පුළුවන්. එයා මට කැමති වුණොත් I can marry her. එතකොට මේ කියන එක දාන්නේ. If she likes me I may marry her. ළමයි මේ කියන එක use කරන්නේ I may marry her කියලා use කරනවා අපි ඉඩ තියෙනවා කියන අදහස ගන්න. එයා මට කැමති වුණොත් මං එයාව බඳින්න ඉඩ තියෙනවා. But not sure. If you study hard you can get 9 A's. If you study hard you will get 9 A's. If you study hard you may get 9 A's. තුනම හරි. කැමති එකක් ඔළුවේ තියාගන්න. හැබැයි ඔයා තුනම මතක තියාගන්න ඕනේ. එක්සෑම් එකේදී ඔයාට හම්බෙන්නේ මේ කන්ඩිෂන් එක දෙනවා. ඔයාට රිසල්ට් එක ෆිල් කරන්න දෙනවා. එහෙම නැත්නම් රිසල්ට් එක දෙනවා. ඔයාට කන්ඩිෂන් එක ෆිල් කරන්න දෙනවා. එතකොට ඔයා මතක තියාගන්න ඕනේ එක්සෑම් එකේදී මේ පාර මේ කන්ඩිෂන් එක දුන්නොත් එහෙම සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලින් ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ රිසල්ට් එක දානවා නම් සබ්ජෙක්ට් එකත් එක්ක මොඩල්ස් 3ක් යූස් කරන්න පුළුවන්. We can use 3 models will, can and may. So keep remember those kind of things. මතක තියාගන්න ඔය වගේ දේවල්. අපි මේකත් ගමු. තාත්තා වේලාසලින් ආවොත් අපි පාටි එකට යන්න ඉඩ තියෙනවා. තාත්තා වේලාසලින් ආවොත් if father comes early තාත්තා වේලාසලින් ආවොත් comes early we may go to the party තාත්තා වේලාසලින් ආවොත් අපිට පාටි එකට යන්න ඉඩ තියෙනවා. පැහැදිලි නේද අදහස? එහෙනම් ඔළුවේ තියාගන්න එක්සෑම් එකේදී එක්ක කන්ඩිෂන් එක දෙනවා එක්ක රිසල්ට් එක දෙනවා. ළමයි මේක දෙපැත්ත මාරු කරලා ලියන්නත් පුළුවන්. මෙන්න මේ විදියට. මේකට අක් ගාලා ලියාගන්න. වෙලා ගන්න එපා. මේකට අක් ගාලා ලියාගන්න. හොඳයි දැන් ළමයි ටිකක් අවධානයෙන් ලියනවා මේ දවස්වල වැඩ කරනවා කියලා පේනවා. ඒ වගේම වැඩ කරගෙන යන්න උනන්දුව තියාගන්න, කැපවීම තියාගන්න, කිසිම දෙයකට ફોකසින් නැති කරගන්න එපා. සම්පූර්ණයෙන් තමන්ගේ ફોකස් එක මේ වෙලාවේ තියෙන්න ඕනේ තමන්ගේ එක්සෑම් එකට විතරයි. වෙන වෙන බාහිර දේවල් වලට ફોකස් කරගෙන ඉන්න එපා. කිසිම තේරුමක් නැහැ අර හැමතිස්සම කියනවා වගේ.
සමහර ළමයි මෙච්චර කියලා සමහර උන්ගේ රිසල්ට් දැක්කට පස්සේ සමහර ෆස්ට් ටර්ම් එක්සෑම් එකේ ලකුණු පෙනි සමහර උන් තාම පිස්සු කෙල්ලනේ උන් ඉන්නවා ක්ලාසස් වල තාම සමහර උන්ගේ ලකුණු සමහර සබ්ජෙක්ට් වල 25යි 30යි 35යි ඒත් ගාණක් නැහැ ඒත් අවුලක් නැහැ ආතරලක ඉන්නවා මතක තියාගන්න ඔයා එක්සෑම් එකේ O level ඔය ගොඩක් උන් කියනවා O level එක්සෑම් එක ඕනේ නැහැ කියලා ඒක චුට්ටක් ඔළුවේ තියාගන්න O level එක්සෑම් එකේ English maths and science English maths and science ඔයා A level කරලා කැම්පස් සිලෙක්ට් වුණොත් එහෙම ඒ කැම්පස් සිලෙක්ට් වෙද්දි රිසල්ට් එක අනුව ඔයා ඉල්ලන කෝසස් ප්‍රමාණය මේ O level වල මේ සබ්ජෙක්ට් තුන ඉල්ලනවා. ඔයා ඉල්ලන කෝස් එක සමහර වෙලාවට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉල්ලන වෙලාවල් තියෙනවා. ඒතකොට ඔයා සම්මාන ප්‍රතිඵලයක් දාලා තියෙන්න ඕනේ. කියන්නේ C එකක් B එකක් A එකක් තියෙන්න ඕන සබ්ජෙක්ට් තුනක් තමයි මේ. English, Maths and Science. ඒවා ඉල්ලන බෑ සමහර කෝසස් වලට ඇප්ලයි කරන්න දෙන්නේ නැහැ වාට. වගෙන් අහනවා O level රිසල්ට් එක මොනවද කියලා මේ සබ්ජෙක්ට් තුනට. ඉතින් කවුරු හරි කියනවා නම් O level වැඩක් නැහැ කියලා ඌට කනට දෙයක් ගහලා මේ මං කියන කතාව පෙන්නන්න. ඒකත් ඔළුවේ තියාගන්න. සමහර මේ කෝසස් වලට ඇප්ලයි කරන්න දෙන්නේ නැහැ. ළමයි මේක අනිත් පැත්ත ගැහුවට පස්සේ මෙන්න මෙහෙම කතන්දරයක් එන්නේ. දැන් අපි ගත්තේ ඔයාට ඔයා මහන්සිලා පාඩම් කරොත් A9ක් ගන්න පුළුවන් කියලානේ. ඔයාට A9ක් ගන්න පුළුවන් මහන්සිලා පාඩම් කරොත්. අනිත් පැත්ත ගහනවා. මේ බලන්න. You can get 9A's එතකොට දැන් අපි කතා කරේ ඔයාට A9ක් ගන්න පුළුවන්. ඔයා මහන්සිලා පාඩම් කරොත් අන්තිමට කියනවා if කියන එක මෙතනට එනවා conjunction එකක් if කියන්නේ කොහොමද? එතකොට මෙයා simple වෙනවා if you study hard ඔයා මහන්සිලා පාඩම් කරොත් කමා එක වෙනුවට මෙතන අපි කියනවා මොකක්ද? if you study hard ඕක තමයි කතන්දරය. එතකොට මේක දෙපැත්ත මාරු කරත් ලියන්න පුළුවන් සිස්ටම් එක තමයි මතක තියාගන්න කමා එක අයින් කරා ගෙනාවා if එක මැදට සිම්පල් කරා එච්චරයි කතන්දරේ. ඔය නෝට් එක ලස්සනට කම්ප්ලීට් CR කොලයක් ගත්තා if conditional clauses කියලා දැම්මා type 1 කියලා දැම්මා possible at present කියලා ලස්සනට තියාගත්තා structure එක දැම්මා condition එක කියන්නේ මොකක්ද result එක කියන්නේ මොකක්ද කියලා ඔළුවට දාගත්තා ඊට පස්සේ examples 4ක් ඇදුවා ඔයා තනියෙන් examples 5ක් හදලා ඔයා මට WhatsApp කරන්න ඕනේ මේ දවස් 3 ඇතුළත පැහැදිලිද මේ වීඩියෝ එක දකින්න දවස් 3 ඇතුළත ඔයා අනිවාර්යෙන්ම මට WhatsApp message එකක් එවන්න ඕනේ ඔයාගේ note එක complete කරලා ඒ වගේම මෙතන class එකේදී අපි වැදගත් කාරණාවක් කියුණා exam එකට එනවා කියලා. ළමයි මේක exam එකට එනවා කිව්වොත් එනවා. එතකොට මේකේ type 2 එකයි 3 එකයි දැනගන්න ඕනේ. අපි ඉස්සරහට type 2 එකයි 3 එකයි කතා කරනවා. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ අපි ලබන මාසේ පටන් ගන්නවා අපේ 0 to 100 project එක ජූලි 9 වෙනිදා අපි ටිකක් විශේෂ වැඩක් පටන් ගන්නවා ජූලි 9 වෙනිදා මතක තියාගන්න. මෙතන ගොඩක් ළමයි කිහිප දෙනෙක් දැනටමත් සම්බන්ධ වෙලා ඉන්නවා. ජූලි 9 අලුත් වැඩක් ටිකක් වෙනස් වැඩක් තේරෙන සිංහලෙන් ඔයාලට ඉංග්‍රීසි ටික කොට දාලා දෙන්න යන්නේ ඉංග්‍රීසි රිසල්ට් එක අප් කරලා දෙන්න යන්නේ. ඒ නිසා වැඩේට පරක් වෙන්න එපා. ජූලි 9 වෙනිදා මතක තියාගන්න. සිකුරාදා 8:00 අපි අපේ පළවෙනි 0 to 100 project එක පටන් ගන්නවා. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් 100 වෙනකන් ලකුණු කොහොමද ඉංග්‍රීසි වලට හදන්නේ? මේක ඇතුලේ විශේෂ දෙයක් වෙනවා. ඔයාට මේක ඇතුලේදී ළමයි 0 to 100 project එක ඇතුලේදී paper class එකක් යනවා. ඒ paper class එක අඟහරුවාදා 8:00 යන්නේ. theory class එකක් යනවා. grammar lesson එකින් එක අරගෙන ඉංග්‍රීසි බිඳුවේ හිටියත් ඒ කියන්නේ අපි කියන්නේ මල පොතේ අකුරක් බෑ කියලා. ඒ ළමයටත් ඒකක් ගන්න පුළුවන් විදිහට තමයි මේ කෝස් එක අපි plan කරලා තියෙන්නේ. ඒ නිසා
අනිවාර්යෙන් මේ සතිය ඇතුළත ජූලි පළවෙනි සතිය ඇතුළත ජූලි 5 වෙනිදාට පෙර ඔයා මේ කෝස් එකට සම්බන්ධ වෙන්න කැමති නම් මෙන්න මේ කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් එවන්න. මේක ඇතුලේ කතා කරන දේවල් ටික තමයි පේපර් ක්ලාස් එක. ඒ කියන්නේ පේපර් එක කොහොමද ඩිසයින් කරන්නේ, පේපර් එකට කොහොමද උත්තර ලියන්නේ, ඒ වගේම තියරි එක ග්‍රැමර් දන්නේ නැති ළමයි ටිකට තියරි එක යනවා. අපි සිකුරාදා රෑ ලස්සන්ට ග්‍රැමර් ටික කියලා දෙනවා. ඒක තියරි ක්ලාස් එක විදියට යනවා. දැන්ටත් ඔයා පරක්කු නැහැ ජීවිතේ ඔයාගේ ඉංග්‍රීසි වල රිසල්ට් එක වෙනස් කරන්න. ඒ නිසා ඔයාට කැමති නම් ඔයා අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න පුළුවන්. අපේ ක්ලාසස් එන ළමයි ටික කොහොමත් වැඩේට සෙට් වෙලා ඉන්නේ. 0740යි 22යි 63යි 65 කියන නම්බර් එකට ඔයාගේ සම්පූර්ණ නමයි 0 to 100 project කියලායි ඇඩ්‍රස් එකයි ස්කූල් එකයි එවන්න. එතකොට මේ සතිය ඇතුළත අපි රෙජිස්ට්‍රේෂන් කරගෙන යනවා. එතකොට ඔයාලට ඩීටේල්ස් ටික හම්බ වෙනවා WhatsApp message එකක් දාපු ගමන්. එහෙනම් ළමයි if conditional clauses type 1 ඉවර කරනවා. අපි type 1 එකේ note එක හදාගෙන examples 5ක් ලියලා මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. අපි කියන්නම් ඉස්සරහට වැඩ ටික කරගෙන කොහොමද යන්නේ කියලා. එහෙනම් අයිබෝවන් අපි ලස්සන්ට වැඩේ ඉවර කරමු.